සුබ දවසක් වෙන්න කියලා හැමෝටම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම Simple TV මගේ YouTube channel එකට ඔයාව හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයා දන්නවා මේ channel එකේදී විවිධ මාතෘකා යටතේ ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. මගේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඒ වගේම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඒ වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අද කරන්න හිතුවේ. මොකද විශේෂයෙන්ම ඔයාලට YouTube එක හරහා මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් එහෙම හරි එහෙම නැත්නම් ඔයා කරන ව්‍යාපාරයකට එහෙම නැත්නම් රැකියාවට අමතරව මුදල් හොයන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒකට YouTube එක කොහොමද පාවිච්චි කරන්න කියන එක සහ ඔයාලට මම කොච්චරක් මුදලක් මේකෙන් මේ වෙනකොට හොයනවද මට කියන්නේ කොච්චර මුදලක්ද හම්බෙන්නේ කොච්චර කාලයකට පාරක්ද හම්බෙන්නේ ඉතින් මේ හැම දෙයක්ම මම ඔයත් එක්ක ෂෙයා කරගන්නවා අද. ඉතින් පළවෙනිම කියන්න ඕනේ මගේ channel එක දැන් මේකේ subscribersලා 5000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. මගේ එතකොට තව channel එකක් තියෙනවා. ඒක Beauty for You Treatments by Chula කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒකේ මේ වෙනකොට 40000කට ආසන්න ප්‍රමාණයක් subscribersලා ඉන්නවා. ඒ වගේම තමයි මම videos මේ වෙනකොට 100කට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් මේ channel එකේදී මට තවම මුදල් හම්බෙන්නේ නැහැ. මොකද මේකේ නැරඹුම් පැය ගන්න තාම මගේ සම්පූර්ණ වෙලා නැති නිසා. නමුත් අර channel එකේ මට මේ වෙනකොට මම මුදල් ආදායම 3 පාරක් විතර අරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මම මේ දේවල් කරගත්තේ සහ කොච්චර කාලයක් මට ඒකට ගියාද. ඒ වගේම මට කොච්චර මුදලක් හම්බෙනවද හැමදේම මම ඔයාලට එක්ක පැහැදිලිව ෂෙයා කරගන්නවා. ඉතින් ඒ හින්දා මුල ඉඳලා අග වෙනකම්ම මගේ channel එක මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න නැතුව නම් මගේ videos බලන්න subscribe කරන්න කියලා හරිම ආදරෙන් මම ඔයාගෙන් ඉල්ලනවා. මුලින්ම මම YouTube channel එක හදාගත්තේ තවත් YouTube channel බලලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට YouTube channel එකක් හරියටම හදාගන්නේ කොහොමද කියන එක ගැන බොහෝ videos දාලා තියෙනවා. ඉතින් මම ඒවා follow කරලා ඔන්න හදාගත්ත channel එකක්. ඉතින් හදාගත්තට පස්සේ අපි ඉස්සරලාම මේකෙන් අපිට එකපාරම මුදල් හොයන්න බෑ. අපි වීඩියෝ අප්ලෝඩ් කරන ගමන් අපි මේක කම්ප්ලීට් කරගන්න ඕන ප්‍රධාන දෙකක් තියෙනවා. එක තමයි subscribersලා අපේ 1000ක් කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නැරඹුම් පැය ගාන 4000ක් මේකේ සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මුදල් උපයීම සඳහා YouTube එකට අපිට අයදුම් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් දැන් මගේ මේ channel එක ගත්තාම මේ channel එක හදලා කාලයක් වෙනවා. නමුත් මේකේ subscribersලා 1000 සම්පූර්ණ වුණත් මේකේ නැරඹුම් පැය ගාන සම්පූර්ණ වෙලා නැහැ තවම. එතකොට අපිට මේකෙදී අවුරුදු ගාණක් ගියත් තවම මුදල් ලබා ගන්න අපිට අයදුම් කරන්න බෑ. නමුත් මගේ Beauty for You channel එක මේ වෙනකොට ඒ සේරම සම්පූර්ණ කරලා මුදල් මං කිව්වනේ ආදායම දැන් මේ වෙනකොට ලැබලා තියෙනවා කියලා. ඉතින් ඉස්සරලාම මම channel එකට වීඩියෝ එකක් දැම්මේ 2025 මැයි 31 තමයි ඉස්සරලාම මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරා ඒට දවස් දෙකකට වගේ කලින් තමයි මම channel එක හැදුවේ. ඉතින් 31 තමයි අප්ලෝඩ් කරේ. ඒකෙත් සමහර දේවල් තේරුනේ නැහැ අප්ලෝඩ් කරගන්න බෑ. ඉතින් ඒ දේවල් වලත් වීඩියෝස් ෆලෝ කරලා තමයි කරගත්තේ. ඉතින් පළවෙනි වීඩියෝ එක දැම්මට ඒකට එහෙම views ආවෙත් නැහැ. මට මතකයි 10ක් 20ක් ඉතින් ওই විදිහට තමයි බැලුවේ. ඊට පස්සේ මම ඒත් වීඩියෝ දාන එක නතර කරේ නෑ. දවස් දෙකෙන් දෙකට අනිවාර්යයෙන්ම වීඩියෝස් දැම්මා. මොකද මම එතනදී කතා කරන්නේ බියුටි එක සම්බන්ධව. එතකොට මම මේ ෆීල්ඩ් එකේ සහ මට ව්‍යාපාරයක් තියෙනවා. අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් මගේ තියෙන දක්ෂතාවය මම අඳුනගෙන මම ඒක පාවිච්චි කරනවා. එතකොට ඔයාලා ඉස්සරලාම කරන්න ඕනේ YouTube channel එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තමන්ට මොකක්ද පුළුවන්? තමන්ට මොනවද ෂෙයා කරගන්න පුළුවන් කියන එක දාන්න පුළුවන්. ඉතින් එහෙම දැන් අපි හිතමුකෝ අපිට එහෙම කතා කරන්නත් අකමැති එහෙම කෙනෙක් ඉන්නවා කියලා. එහෙම කෙනෙකුට පුළුවන් දැන් ඔයාලා දැකලා තියෙනවා පිටරට වීඩියෝස් වල එයාලා කටහඬ භාවිතා කරන්නේ නැහැ. උනාට එයාලා දවසේ කරන දේවල්, ඔයාලා දවසේ කරන පොඩි වැඩ, ගෙදර එදිනෙදා වැඩ ඉතින් ඒවා වුණත් channel වලට දාලා මේ වෙනකොට මිලියන ගණන් views අරගෙන එයාලා හොඳ ආදායමක් YouTube හරහා ලබනවා. ඉතින් ලංකාව වගේ රටක ගොඩක් අර YouTube අපිට නැරඹුවා කියලා ලොකු මුදලක් අපිට එකපාර ලබා ගන්න අමාරුයි. අපේ සාමාන්‍යයෙන් නැරඹුම් ඒ කියන්නේ අපේ ඒ බලන නරඹන අය විදේශ රටක ඉඳලා නරඹනවා නම් අපිට ඒකට හම්බෙන ඩොලර් ප්‍රමාණය වැඩි. ඉතින් මම මේ YouTube එක හරහාම ඉගෙනගත්තු දේවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. සමහරක් විට මම මේ කියන දේවල් වල සමහර අඩුපාඩු ඇති. ඒකට සමා වෙන්න කියලාත් මම ඔයාලට කියනවා.
ඉතින් සමහර කෙනෙකුට YouTube එකෙන් ආදායම ලැබෙන්න අවුරුදු ගාණක් ගත වෙන්න පුළුවන්. එතකොට මගේ දැන් මේ channel එකත් ඒ වගේනේ වුණාට මගේ අර channel එකට මාස 6ක් වගේ යනකොට පළවෙනි income එක අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙදී දැන් අපි subscribersලා 1000 ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා අපිට මාසයක් වගේ යනකොට. ඊළඟට අපේ නැරඹුම් වාර ප්‍රමාණයත් අපිට ඒ වගේ වෙද්දින් සාමාන්‍යයෙන් මාස 3ක් විතර වගේ යනකොට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒ සම්පූර්ණ කරගත්තට පස්සේ අපිට මේකේ මුදල් ගන්න එකට ඒ කියන්නේ YouTube partner කෙනෙක් විදිහට අපි වැඩ් කරගෙන කියලා අපිට මෙසේජ් එකක් එනවා. ඊමේල් එක හරහා වගේ තමයි එන්නේ. ඊට පස්සේ අපි ඒකට අපේ විස්තර ටික දාලා අපේ අවශ්‍ය අයදුම් පත්‍රය පිරෙව්වට පස්සේ එයාලගෙන් අපිට ලෙටර් එකක් එනවා. එතකොට ඒකේ තියෙන්නේ අපි මුදල් ගන්නව අපි දාන බාකෝඩ් ඒ කියන්නේ අපේ තියෙන පාස්වර්ඩ් ඒව ඔක්කොම අපිට එහෙන් එවනවා. ඉතින් ඒ වැඩ් කරාට පස්සේ මුදල් ගන්න පුළුවන්. අනිත් ඒ තමයි මුදල් ගන්නකොට අපිට එකපාරම අපි දැන් හිතමුකෝ අපිට ඩොලර් දැන් නැරඹුම් වාර ගානට නර්මන ප්‍රමාණය අනුව අපිට සාමාන්‍ය මුදලක් හැදෙනවා. ඩොලර් වලින් හැදෙන්නේ. එතකොට දැන් ඩොලර් 1 2 ඔය විදිහට තමයි වැඩි වෙන සමහර වෙලාවට සත ගාණක් තමයි අපිට දවසට වැඩි වෙන්නේ. ඉතින් ඔය විදිහට මාස 5ක වගේ කාලයක් අපිට ගියා ඩොලර් 100 කම්ප්ලීට් වෙන්න. මොකද ඩොලර් 100ක් හම්බුනාට පස්සේ තමයි අපිට මුදල් ආපහු ගන්න පුළුවන්. ඩොලර් 100ක් සම්පූර්ණ වෙලා නැත්නම් අපිට ඒක විත්ඩ්‍රෝ කරගන්න බෑ. ඉතින් අපේ පසු කාලීනව අපිට අපේ බැංකුව ගිණුම ඒව ඔක්කොම එකතු කරන්න තියෙනවා. එතකොට අදාළ දිනේට අපිට වැටෙනවා. ඒ නැවත ඒක අපි YouTube එක හරහා ලොග් වෙලා අපි විත්ඩ්‍රෝ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒව හරියටම සිස්ටම් වෙලා තියෙනවා. අපිට අර මූලික අපෙන් පැත්තෙන් වෙන්න තියෙන දේ ටික විතරයි කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඒ වගේ කාලයක් යනවා. එතකොට ඩොලර් 100ක් ගියාට පස්සේ තමයි හම්බෙන්නේ. ඉතින් භාගයක් තියෙනකොට අපිට කිසිම වෙලාවකදී ගන්න බෑ. දැන් මගේ ඒ channel එකේ මේ වෙනකොට subscribersලා 40000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට නැරඹුම් වාර ප්‍රමාණය නම් මම ඔයාලට කිව්වනේ මේ වෙනකොට ගොඩක් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට අපිට ඩොලර් 100 කම්ප්ලීට් කරගන්න. ඒ කියන්නේ ඩොලර් 100ක් හම්බුනහමනේ මම කිව්වේ ගන්න පුළුවන් කියලා. අපිට ඒක ඔක්කොම අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වුණාට අපිට ඒක මේ එන්න හැම මාසෙම එන්නේ නැහැ. මොකද තවම අපේ ඩොලර් 100 කම්ප්ලීට් වෙන. මොකද දවසට ඩොලර් සමහර වෙලාවට ඩොලර් භාගය 0.5ක් තමයි වැඩි වෙන්නේ. සමහර දවස්වලට තමයි ඩොලර් 1ක් වැඩි වෙන්නේ. ඒ විදිහට තමයි නරඹන විදියත් එක්ක. එතකොට ඒකකට කාලයක් සාමාන්‍ය ගත වෙනවා. දැනට අපිට මාසයක් කර මාසයක් තමයි මුදල එන්නේ. ඉතින් ඩොලර් 100ක් කියලා කියන්නේ සාමාන්‍ය 30000කට ආසන්න මුදලක්. ඉතින් ඒ වගේ මුදලක් අපේ බැංකු ගිණුමට වැටෙනවා. ඉතින් ඔයාලත් YouTube එක හරහා මුදල් උපයන්න බෑ කියලා හිතන කෙනෙක් නම් ඒක කරන්න අමාරුයි. ඔය කිව්වට සල්ලි හම්බෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් නම් ඒක වැරදි. ඉතින් ඇත්තටම අපිට මුදල් හොයන්න පුළුවන්. අපි අර කරන දේවල් එක්ක අපි බලන අයට රසවත් වෙන විදිහට දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ඉන්කම් එකක් අපිට මේකෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් දැනට මම ව්‍යාපාරයක් කරන කෙනෙක්. සම්පූර්ණයෙන්ම YouTube එක හරහා නෙවෙයි මම ආදායම හොයන්නේ. මට අවුරුදු 6ක ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් ඒක හරහා තමයි මම මුදල් උපයන්නේ. ඉතින් ඒක කරන ගමන් මට channel එකෙන් හම්බෙන support එක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම එහෙම ඔයාලා කරන දෙයක් ඔයාගේ රැකියා ස්ථානයේ වීඩියෝ එකක් හරි ඔයාගේ දවසේ දේවල් හරි අනිවාර්යෙන්ම share කරලා ඔයාලත් සල්ලි හොයන්න පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක දැන් මුලින් මමත් YouTube channel එකක් පටන් ගන්නේ කොහොමද ඒ වගේම මේක මට කරගන්න පුළුවන් වෙයිද කියන තැන හිටියා. ඒ උනාට ඒක කරගත්තාම හරිම ලේසි. පළවෙනි පාර මම වීඩියෝ එක කරනකොට ස්ක්‍රිප්ට් එක ලියලා පාඩම් කරලා ওই විදිහට තමයි කරේ. දැන් ඉතින් එහෙම නැහැ. අපිට හැමදේම යනකොට හුරු වෙනවා. ඉතින් මම කැමතියි ඔයාලත් මගේ මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කටේට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ලැබෙනවා නම් මම කැමතියි. ඒක නිසා තමයි share කරේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මගේ ආදායම මම කියවා වගේ ඩොලර් 100ක් මාසයක් කර මාසයක් ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඩොලර් සාමාන්‍ය අපිට මුදල් ලැබෙනකොට හැම මාසෙම 21ත් 26ත් අතර කාලයේදී මුදල් අපේ ගිණුමට බැර වෙනවා. ඉතින් ওই විදිහට තමයි ඉතින් හරිම පිළිවෙලට ඔයාලට channel එකක් හදාගත්තොත් ඔයාලටත් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඉතින් මගේ Beauty for You Treatments by Chula channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.